ඇයි මිස් ඇත්තටම කෙනෙක් මනෝවිද්‍යාව ඉගෙන ගන්න ඕන? මේක මේ අර දාර්ශනික විෂයක් වුණාට දැන් මේක බිස්නස් සයිකොලොජි පැත්තට ගිහිල්ලා තියෙනවා. අඳින ඇඳුම පවා ඩිසයින් වෙන්නේ මේ මනෝවිද්‍යානුකූල ටෙක්නික්ස් වලින්. කෙනෙක්ව තේරුම් ගන්න මේ තියෙන ටෙක්නික්ස් වලින් තියරීස් වලින් හරි ලේසි. මනෝවිද්‍යාව කියලා කියන්නේ එක එක්කෙනාගේ හිතලු නෙමෙයිනේ. ඇයි මට මෙහෙම හිතෙන්නේ? ඇයි මට මේ වගේ මේ හැඟීම් දැනෙන්නේ? ඇයි මට සමහර වෙලාවට මේ දේ කරන්න හිතෙන්නේ? කියන එක පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයනේ මනෝවිද්‍යාව කියලා කියන්නේ. ඔයාට ඔයා කියවා ගන්න, ඒ වගේම ඔයාට තව කෙනෙක් කියවා ගන්න, විද්‍යාත්මක විදියට කියවා ගන්න පුළුවන් විෂය තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. මේක මහා විශාල විෂය ශ්‍රේෂ්ඨයක්. ඇත්ත මිස් මේකද මොනවද අපි දන්න ජනප්‍රිය වචන ටිකක් එක්ක අපිට කියන්න මොනවද තියෙන්නේ කියලා. මනෝවිද්‍යාව කියන විෂය ඇත්තට මම දකින්නේ සබ්ජෙක්ට් එකක් විදිහට වඩා ස්කිල් එකක් විදිහට. අපි යන රැකියාව, අපේ අධ්‍යාපනය හදාරනවා නම් අධ්‍යාපනය, අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු කරගන්න, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මේ වගේ ගොඩක් ට්‍රෙන්ඩින් ටර්ම්ස් තියෙනවා. ඒක අපේ බෙටර් වර්ෂන් එකකට ගෙනියන්න මේ සයිකොලොජි කියන විෂය ශාස්ත්‍රය ගොඩාක් වැදගත් වෙනවා. ස්පෝර්ට්ස් සයිකොලොජි නැත්නම් ක්‍රීඩා මනෝවිද්‍යාව, සෞන්දර්ය මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තොත් මානව සම්පත් කළමනාකරණය ඒ අය ගන්නවා. මාකටිං සයිකොලොජි ගන්න. මේ කියන හැම එකක් ඇතුළෙම තියෙන මනෝවිද්‍යාවනේ. ඔන්න රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. සයිකොලොජි ඉගෙන ගන්නවා කියන්නේ අමතර ක්වොලිෆිකේෂන් එකක් එයා ඉන්ටර්විව් එකේ. එතකොට මනෝවිද්‍යාව කියන්නේ රැකියාව විතරක් නෙමෙයි. Taman කියවා ගන්න තියෙන හොඳම විෂය, විද්‍යාත්මක විෂය, විෂය පද්ධතිය මනෝවිද්‍යාව. Oxford Chester University of Higher Education, shaping futures, inspiring minds.